ඔයා ඒ ලෙවල් නැතුව ඩිග්‍රී එකක් ගන්න පුළුවන් කියලා දන්නවද? අද අපි බලමු යුනිවර්සිටි කොලේජස් ගැන. යුනිවර්සිටි කොලේජස් කියන්නේ ප්‍රැක්ටිකල්, ස්කිල්, එඩියුකේෂන් දෙකම දෙන ප්ලේස් එකක්. මෙතනදී ඩිප්ලෝමා කෝසස් කරලා ඉදිරියට ඩිග්‍රී එකකට යන්න පුළුවන්. අද කාලේ ඉස්කෝල ඉවරුනම ලොකු ප්‍රශ්නයක් තමයි ඊළඟට මොකද්ද කරන්නේ කියන එකට. ඩිග්‍රී එකක් කරන්නද? නැත්නම් ජොබ් එකකට යන්නද? නැත්නම් ප්‍රැක්ටිකල් ස්කිල්ස් ඉගෙන ගන්නද? මේ වගේ අවස්ථාවල ගොඩක් දෙනාට අහන්න ලැබෙන වචනයක් තමයි යුනිවර්සිටි කොලේජ්. ඒත් යුනිවර්සිටි කොලේජ් කියන්නේ මොකක්ද? ඒක යුනිවර්සිටි එකක්ද නැත්නම් ට්‍රේනින් සෙන්ටර් එකක්ද? ඉතින් අද වීඩියෝ එකෙන් අපි මේ සියල්ල සිම්පල් විදිහට පැහැදිලි කරගමු. එහෙනම් අපි යමු වීඩියෝ එකේ ඉස්සරහට. මොකක්ද මේ යුනිවර්සිටි කොලේජ් කියන්නේ? ශ්‍රී ලංකාව තුළ තිබෙන ප්‍රධාන විශ්වවිද්‍යාලවලට අතිරේකව තිබෙන උසස් අධ්‍යාපන ආයතනයක්. මෙහිදී සාමාන්‍යයෙන් ඒ පාඨමාලාවන් සඳහා A-level විෂයධාරා මගිනොත් NEQ4 සමත් වී තිබීම මගින් විශ්වවිද්‍යාල විද්‍යායතන සඳහා සහභාගී වෙන්න පුළුවන්. ඉගෙනීම අවසන් වුණාම රැකියා ලෝකයට ඉක්මනට යාමට අවස්ථාව ලැබෙනවා. සරලව කියනවා නම් යුනිවර්සිටි කොලේජ් කියන්නේ රැකියාවට මඟ පෑදීමක් සකස් කරන උසස් අධ්‍යාපන. රත්මලාන, කුලියාපිටිය, මාතර, බටංගල, අනුරාධපුරය සහ යාපනය කියන ප්‍රදේශවල තමයි යුනිවර්සිටි කොලේජස් දක්නට ලැබෙන්නේ. යුනිවර්සිටි කොලේජ් එකට ඇතුල් වෙන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. A-level exam එක හරහා NEQ4 qualification එක හරහා. මේ දෙකෙන් එකක් තියෙනවා නම් application apply කරන්න පුළුවන් ඔයාට. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට helpful වෙන්න ඇති කියලා හිතනවා. Thanks for the watching. කරන්න, share කරන්න, subscribe කරන්න කියලා. ආයත් ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. Bye.